හැම ඩ්‍රිල් එක පාවිච්චි කරද්දී අපි නෝමල් පාවිච්චි කරන ඩ්‍රිල් එකේ වගේ චක් එක ඉජස් කරන්න ඕනේ නෑ කටුව කවන්න. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේම තමයි මේකට අපි කිසිම ටූල් එකක් පාවිච්චි වෙන්නෙත් නෑ. ඔන්න මම එක්සැම්පල් එකක් කරලා පෙන්නන්නම්. මේ හැම කට්ටම මම චේන්ජ් කරලා පෙන්නන්නම්. හරිම පහසුවෙන් ඔයාගේ වැඩ කරගන්න පුළුවන් සහ ස්ලිප් වෙන්නේ නැති. මෙන්න මේ කොටස ස්ලිප් වෙන්නේ නැති වෙන්න මේ චක් එක ඇතුළට හොඳට කැවෙනවා. මෙන්න මේ කට්ට දෙකක් පීනවා පොඩි පීලි දෙකක් වගේ. මේ පේන්නේ මෙන්න මේ පීලි දෙක සහ මෙන්න මේ කොටසට මේ චක් එක ඇතුලේ තියෙනවා බෝලයක්. අන් ඒ බෝලේ වැටෙනවා. වැටිලා ලොක් වෙනවා. ඔන්න බලන්න. ගලවන විදිය පිටිපස්සට කරා ගැලෙවුවා. මේ හැම කටුවම මෙහෙමයි. අපි වැඩ කරගෙන යනකොට බොහොම ලේසියෙන් අපිට ඕන ඕන සයිසස් මාරු කරගන්න පුළුවන්. ඔබට පේනවා ඇති. පහසුවෙන් ඕන වැඩ ඉක්මනින් කරගන්න පුළුවන්. මේ ඕන කටුවක් මාරු කරන්න පුළුවන්. චක් එකේ සයිසස් වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ කටුව හදලා තියෙන්නේ ආන් ඒ විදියට පහසුවට වැඩ කරන්න. පැහැදිලි ඇති කියලා මම හිතනවා. Thank you.